චූටි අය ආසම කිස්සස් ගෙදරදම හදන්නේ කොහොමද කියලා බලමුද? එහෙනම් යාළුවනේ වීඩියෝ එක ස්කිප් නොකර බලන්න. මාව ෆලෝ කරලා ෂෙයා කරලා කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ආයෙ පාරක් මොකද්ද කරන්න ඕනේ කැම එක කියලා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. මම ඒක අනිවාර්යෙන් ඔයාලට හදලා පෙන්නනවා. එහෙනම් යාළුවනේ එන්න අපි කිස්සස් කොහොමද හදන්නේ කියලා බලමු. හායි යාළුවනේ මම සෆ්නා. අද මම ඔයගලන්ට හදන්න කියලා දෙන්න යන්නේ කිස්සස්. එහෙමත් නැත්නම් මෙරින්ගෝ. ළමයි ආසාවෙන් කරනවා මගේ චූටි දෙන්නත් මෙරින්ගෝ කියන එක ආසාවෙන් කරනවා. එහෙනම් යාළුවනේ එන්න මොකද්ද ඕනේ කියලා බලමු. වැඩි මුකුත් ඕනේ නැහැ. මේන් ඉන්ග්‍රීඩියන්ට්ස් දෙකයි ඕනේ. කිස්සස් ටිකක් අපිට හදාගන්න පුළුවන් මේන් ඉන්ග්‍රීඩියන්ට්ස් දෙකෙන්. මුලින්ම අපිට ඕනේ බිත්තර සුදුමද. බිත්තර සුදුමද ග්‍රෑම් 56ක් තියෙනවා. ඒත් එක්කම සීනි ග්‍රෑම් 86ක් තියෙනවා. මේ අරන් තියෙන්නේ පවුඩර් sugar නෙමෙයි. normal සීනි අරගෙන පවුඩර් කරලා තියෙනවා. පේනවනේ? blend එකෙන් blend කරලා අරන් තියෙන්නේ normal සීනි අර ගන්නකොටම ග්‍රෑම් 86ක් අරගෙන ඒක blender එකේ දාලා හොඳට blend කරලා ගන්න. ඒත් එක්කම අපිට පුළුවන් දෙහි. දෙහි යුෂ 3ක් ඕනේ මේ ingredients වලට. එහෙනම් යාළුවනේ බලමු කොහොමද මේ මෙරින්ගෝ හදන්නේ කියලා. සීනි දාන්න නැතුව බිත්තර සුදුමත් ටික මුලින්ම බීට් කරගන්න ඕනේ. ඊට පස්සේ ඒකට දෙහි යුෂ 0.3ක් දාලා ආපහු බීට් කරන්න ඕනේ. ඊට පස්සේ තමයි ඒකට සීනි ටික ටික ඇඩ් කරගන්නේ. එහෙම ඇඩ් කරන් යනකොට ඔයාලට හොඳ ක්‍රීමි ටෙක්ස්චර් එකක් හම්බ වෙනවා. ඒක හොඳට ඔයාලට තේරෙනවා ටික් එකට තේරෙනවා. ඒ ටික එකට ආවන් පස්සේ ඔයාලා බීට් එක උස්සලා බැලුවාම ඒකේ අර එන අර බීට් එකත් එක්කම ඇලිලා යන ටික එහෙම කෙලින් හිට ගන්නවා. ඒ ටෙක්ස්චර් එක වෙනකම් මෙන්න මේ වගේ ටෙක්ස්චර් එකක් වෙනකම් අපි හොඳට බීට් කරොත් අපේ වැඩ ටික ඉවරයි. එහෙනම් යාළුවනේ අපිට තියෙන්නේ මේ තරම් වෙනකම්ම බීට් කරන්න විනාඩි 15ක් විතර යනවා මේ ගානට එන්න. අපි හදපු මික්ස්චර් එක අපි පයිපින් බෑග් එක දාගන්න ඕනේ. මම පයිපින් බෑග් එකක් අරගෙන ඒකට මෙන්න මේ සයිස් normal size මේකත් දාලා තමයි තියෙන්නේ. ඕගොල්ලෝ නම් දන්නේ නැහැ මම ඇත්තටම කියනවා නම්. එහෙම නැත්නම් ඔයාලා නිකන්වත් හදන්න පුළුවන්. මම නම් ඩිසයින් එකක් වෙනුවෙන් දාලා තියෙන්නේ. කප් එකක දාගත්තේ මොකද කියලා කිව්වොත් එතකොට මට ඒක උස්සලා අල්ලන්න ලේසි. සෙල්සියස් අංශක 90ට ප්‍රීහීට් කරලා දිනවා විනාඩි 10ක්. එහෙනම් අපි ගිහලා මේක දාමු oven එක ඇතුළට. සෙල්සියස් අංශක 90 රස්නේ විනාඩි 10ක් ප්‍රීහීට් කරන්න වෙනවා oven එක මොරින්ගෝ එක තියන්න කලින්. ඊට පස්සේ අපි හදපු මොරින්ගෝස් ටික oven එකේ දාලා පැයක් විතර සෙල්සියස් අංශක 90ෙන්ම පැයක් විතර තියන්න ඕනේ. ඊට පස්සේ oven එක ඕෆ් කරලා තව පැයක් විතර තියන්න ඕනේ. මම හදපු මොරින්ගෝස් ටික එහෙමත් නැත්නම් කිස්සස් ටික මෙහෙමයි. මේක මීට වඩා තිබ්බා අපි පොඩි දෙන්න නම් කාර්ය ඉවර කරලා. මම ඔයාලට මේක පෙන්නන්නම් කොහොමද තියෙන්නේ කියලා. ඇත්තටම කටේම දී වෙනවා. මාරම රහයි. හදලා බලලා කමෙන්ට් එකක් දාන්න අනිවාර්යයෙන්ම මේක ඕගොල්ලන්ට කොහොමද හැදෙන්නේ කියන එක. එහෙනම් යාළුවනේ cheers.